පැමිණිලිකරු වෙන්නේ පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී. බමුණුආරච්චි 25/5 පැමිණිල්ලක් ලැබිලා තිබුණා. පොලිස්පති පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී. බමුණුආරච්චි මහතාගේ ජංගම දුරකථනයට උපාලි සමරකෝන් නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් දැනට වැඩ තහනමට ලක් කර සිටින පොලිස්පති දේශපන්තු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා ඩුබායි රටේ සිට සැඟව සිටින කංජපානි ඉම්බ්‍රාන් නැමැති සංවිධානස්ක අපරාධකරු විසින් බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවකු වන බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැත්තාට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කළා. එම දුරකථන ඇමතුමට අදාළ අංකය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොටුව මහේත්‍රාත් අධිකරණයට B39/55 ඇලයිරක් 25 යටතේ කරුණු වාර්තා කර බූස්ස බන්ධනාගාරයේ බී සමන් කුමාර නොහොත් IDH සුද්දා නැමැති රැඳවියෙකු සිටිනවාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර ප්‍රකාශ සටහන් කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීම සඳහා ක්‍රියා කර ඉදිරි විමර්ශන කටයුතු කරමින් සිටිනවා.